සියල්ල දන්නා වූ දකිනා වූ මහාවීර වූ සියලුම බුදුරජාණන් වහන්සේලා උදෙසාම මාගේ ජීවිතයම පූජා කරමි. පූජා වේවා, පූජාම වේවා. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, උතුම් මනුස්ස ජීවිතේ ලැබිච්ච අපි අනිවාර්යයෙන්ම අප්‍රමාදීව මේ ජීවිතයේ යථාර්ථයේ ගවේෂණය කරන්නට මහන්සි ගන්න ඕනේ. නමුත් පින්වතුනි, ගොඩාක් අයට වෙලා තියෙන්නේ මේ ජීවිතයේ සත්‍ය ගවේෂණය කරනවට වඩා මේ වැටිච්ච ජීවිතය සැපයි කියලා ඒ එක එක අරමුණු පස්සේ ගමන් කරන එක. මිනිස්සෙක් වෙලා ඉපදෙන්න කොයි තරම් සංසාරේ ಗುಣධර්ම දියුණු කරගන්න ඇද්ද ඔබ? නමුත් ඔබ මේ මනුස්ස ලෝකෙට ආවේ ඇයිද කියලාවත් තේරුම් ගන්නේ නැහැ. පින්වතුනි, මේ මනුස්ස ලෝකෙට එන්න පහසු දෙයක් නෙවෙයි. ඊටාම කලාතුරකින් තමයි පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා සද්ධර්ම දේශනා කරන නිසා දේශනා කරනවා. කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ. ඉතින් ඊටාම දුර්ලභයි භාග්‍යතුන් වහන්සේලාගේ පහළවීම පින්වතුනි. ඒ වගේම මනුස්ස ජීවිතේ ලබා ගන්න එකත් අතිශයම දුර්ලභයි. ඒ නිසා දුක කිනි මිනිසත් බව ලැබ ගන්නේ. මේ මනුස්ස භවය සීල සමාධි ප්‍රඥා කියන ගුණධර්ම දියුණු කරගත්ත එකේ ප්‍රතිඵලයක්මයි. ඉතින් ඒ නිසා දැන් බලන්න තිරිසංගත ලෝකවලට ගියාම ඒ සත්වයන්ට ඒක ඉතින් එච්චර මහන්සි වෙන්න දෙයක් නැහැ තිරිසන් ලෝකෙට යන්න. අකුසල් වල ඔහේ ඉන්න එක තමයි තියෙන්නේ. නමුත් පින්වතුනි, කුසල චෛතසිකයන් මෝදු කරගත්ත නිසාමයි ඔබට මේ මනුස්ස ජීවිතය ලැබුණේ. මෙදෙකිනි මේ සසර දුක දුරලන්නේ. පින්වතුනි, මේ සංසාරගත දුකට තිත තියන්න මෙන්න මේ මනුස්ස ජීවිතය සහ ඒ දුර්ලභ බුද්ධ ශාසනයමයි උපකාර වෙන්නේ. සුදනනි කිම වීරිය නොකරන්නේ. එනිසා මේ යහපත් මිනිසුනි, ඇයි ඔබ මේකට වීරිය කරන්නේ නැත්තේ? මනුස්ස ජීවිතයක් ලැබුණට පස්සේ ඒ මනුස්ස ජීවිතයේ වටිනාම හරය වෙන්නේ ධර්මය අවබෝධ කරගන්න එක. සියලු දුකින් එතර වෙන එක. පින්වතුනි, මේ සියලු දුකින් එතර වෙන්න තමයි ඔබ මහන්සි ගත යුත්තේ. එහෙමනම් සියලු දුක මොකක්ද කියන එක තමයි තථාගතයන් වහන්සේලා ඔබට පෙන්වා දෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? ඔබ අහලා තියෙනවා ඇති චතුරාර්ය සත්‍යයන් බෙදා වෙන් කරන සත්‍ය විභංග සූත්‍රයේදී ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම පඤ්ඤපේතුම් පට්ඨපේතම් විවෘතම් විභජිතම් උත්තානිකාතුන්ති කියලා. භාග්‍යවතුන් වහන්සේලා මේ දුක ගැන මනාකොට පෙන්වනවා, පිහිටවනවා. මේක තමයි දුක කියලා. එතකොට මේ දුක ගැන පෙන්වලා දෙන්නේ ඔබට ගැලවෙන්න. දුකේ හිර වෙන්න නෙවෙයි. දුක මෙන්න මෙතනයි තියෙන්නේ කියලා ඔබට ගැලවෙන්නයි මේක තමයි දුක කියලා පෙන්වලා දෙන්නේ. ඒ වගේම දුකට හේතුව තෘෂ්ණාව තියෙන තැන් ගැන ඊටාම පැහැදිලි උන්වහන්සේ පෙන්වව දාලා. ප්‍රිය මිහිරි ස්වરૂපයෙන් පවතින තැන් වලයි මේ තෘෂ්ණාව තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ දේ ඔබ තේරුම් ගන්න. මේක හැමදාම කියනවා කියලා අහන එක නෙවෙයි විය යුත්තේ. ඔබ උතුම් අරහත් ඵලයටපත් වීමයි විය යුත්තේ. එහෙනම් ලෝකේ ප්‍රිය මිහිරි ස්වરૂපයෙන් තියෙන දේවල් කෙරෙහිමයි මේ සිතේ මනාපය, කැමැත්ත, ආශාව ඇති වෙන්නේ. එහෙනම් ප්‍රිය මිහිරි ස්වરૂපයෙන් පවතින දේවල් තමයි චක්කුන් ලෝකේ ප්‍රිය රූපං සාත රූපං. ඇස කියන්නේ ප්‍රිය මිහිරි ස්වરૂපයෙන් පෙනී ඉන්න දෙයක්. මෙන්න මේ ඇස ගැනයි හිතේ තණ්හාව තියෙන්නේ. එහෙමනම් පින්වතුනි, මේ ඇසේ යථාර්ථය යම් කෙනෙක් තේරුම් ගන්න මහන්සි ගන්නවා නම් තණ්හාව දුරු වෙන්නේ මේ ඇස ගැනමයි. මේ කන ගැන, මේ නහය ගැන, මේ දිව ගැන මනාකොට සිහියෙන් බලන්න ඔබ. මේ තණ්හාව පවතින ආකාරය සිහියෙන් දකින්න ඔබ. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ගැන මනාකොට දකින්න තෘෂ්ණාව පවතින ආකාරය. ඔබ දක්ෂ වුණොත් හරියට ඔබ අර සැවෙන්දරා මුලක් වගේ මේ තණ්හාව පැතිරිලා තියෙන ආකාරය තේරුම් ගන්න ගලවලා ඉවත් කරගන්න දක්ෂ වුණොත් ඒ සම්පූර්ණ ඒ ගහේ පැවැත්ම නැති කරනවා වගේ ගිනි තියලා අලු ටික හුල්ලඟේ පා කරලා යවුවොත් පින්වතුනි, ඒ ගසේ පැවැත්මක් නැහැ වගේ මෙන්න මේ ආයතන ගැන මනාකොට ගවේෂණය කරනවා නම් චූටි මුල් කෑල්ලක්වත් ඉතුරු නොකර ගලවලා අහිං කරනවා නම් නැවත ඒ වාගේ පැවැත්මක් තහවුරු වෙන්නේ නැහැ. නමුත් පින්වතුනි, මේ මනස ඔබට වහනවා මේ ඇත්ත. චතුරාර්ය සත්‍ය වහනවා කියන්නේ ඒක. එහෙනම් චතුරාර්ය සත්‍ය මතු කරලා දෙන්නේ භාග්‍යතුන් වහන්සේලා. මේ මෙන්න මෙතන දුක තියෙනවා කියලා. ඒ දුක තේරෙන තැන දැකගත්ත ගමන්ම පින්වතුනි, අවබෝධයෙන්ම කලකිරෙනවා කියන්නේ දුක ගැන. දුක ගැනයි කලකිරෙන්නේ. සමහර ඉන්න සසර සැප ගැන කලකිරලා කියලා. සසර කලකිරනවා කියන්නේ මේ සැපක් ගැන කලකිරලා නෙවෙයි, දුකක් ගැන කලකිරලා තියෙන්නේ.
එහෙනම් මේක දුකයි කියලා තමයි කලකිරීමක් ඇති වෙන්නේ. එතකොට දුකයි කියලා අවබෝධ වෙන්නේ මේ යද නිච්ඡන් තන් දුක්ඛං යමක් අනිත්‍යද යන්න ඒක තමයි දුක. අන්න ඒ ගැනයි කලකිරෙන්නේ. ඒ වගේම ඒක තදනත්තා. ඒක අනාත්මයි. අයිතිකාරයෙක් ඇති වැඩපිළිවෙලක් නෙවෙයි මේ. ඔබ හිතාගෙන යන ගමන. කොච්චර මායාවක්ද කොච්චර මිරිඟුවක්ද. ඇසට අයිතිකාරයෙක් නැහැ. කනට අයිතිකාරයෙක් නැහැ. නාසයට දිවට කයට අයිතිකාරයෙක් නැහැ. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු වලට අයිතිකාරයෙක් නැහැ. ඉබාගාත යන ගමනක් එතකොටනේ. අයිතියක් තියනවා කියලා හිතාගෙන යන ගමනක්. ඒකනේ අර තනකොළ කාගෙන යන ගොනා වගේ කියන්නේ මේ හිත. ඉබාගාත යනවා කියලා. ඒ වුණනම් ඒ සිහියෙන් බලනවා නම් පින්වතුනි මේ වැඩපිළිවෙල මනාකොට අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ කියන්නේ මේක දුකක් කියලා. ඒ වගේම දුකට හේතුව මේ වගේනම තියෙන තණ්හාව කියලා අවබෝධ වුණොත් පින්වතුනි මේ ආයතන ගැන තියෙන තණ්හාවමයි නිරුද්ධ වෙන්නේ. මේ තණ්හාව නිරුද්ධ වුණාම තෘෂ්ණා රහිත බව ඔබට සාක්ෂාත් වුණ බව නැත්නම් උතුම් අරහත් ඵලයටපත් වුණ බව අවබෝධ වෙනවා. ඉතින් මේ ජීවිතය තුළින්ම ඔබට ඒ ආකාරයට උතුම් රහතන් වහන්සේ නමක් බවට පත් වෙන්න පුළුවන් පරිපූර්ණ ධමයක් තියෙනවා. ඉතින් සියලු දෙනාටම උතුම් නිවන අප්‍රමාදීව සාක්ෂාත් කරගන්න මේ ධර්මයේ මහෝපකාර වේවා.